අපි අද කතා කරමු අමිතාභ බුදුරජාණන් වහන්සේ ගැන. මහා අමිතාභ බුදුරජාණන් වහන්සේ මහායාන බුදුදහමේ ඉතා ප්‍රසිද්ධ සහ ගෞරවාදරයට පාත්‍ර වූ බුදු කෙනෙක්. අමිතාභයන් නාමයේ අර්ථය අසීමිත ලෝකයේ වන අතර අමිතායුස් යන නාමයේද හඳුන්වනු ලබනවා. එහි අර්ථය නම් අසීමිත ආයුෂ යන්නයි. මෙම නාම දෙකම උන්වහන්සේගේ අසීමිත කරුණාව සහ ප්‍රඥාව සහ සියලු සත්‍යයන් වෙත පැතිරෙන බුද්ධ ප්‍රභාවය නිරූපණය කරනවා. ඔබ දන්නවද? මහායාන සූත්‍රවල සඳහන් වන පරිදි අතීතයේ ධර්මකාර නම් බෝධිවරයෙකු ඉඳලා තියෙනවා. ඔහු සියලු සත්‍යයන් දුකෙන් මුදවා ගැනීමට මහත් අදිෂ්ඨානයක් ඇති කරගෙන තියෙනවා. එම ප්‍රාර්ථනා සහ පාරමිතා සම්පූර්ණ කිරීමෙන් අත්තුරුව ඔහු අමිතාභ බුදුරජාණන් වහන්සේ බවට පත් වෙලා කියලා සඳහන් වෙලා තියෙනවා. උන්වහන්සේ විසින් නිර්මාණය කළ බව විශ්වාස කරන සුඛාවතී හෙවත් පිරිසිදු භූමිය මහායාන බෞද්ධයන් අතර ඉතා වැදගත් ස්ථානයක් අරන් තියෙනවා. ඒ දුක, වෛරය, ලෝභය සහ අවිද්‍යාවෙන් තොර ධර්මය අවබෝධ කර ගැනීමට ඉතා සුදුසු බුද්ධ ශ්‍රේෂ්ඨයක් ලෙස විස්තර කරලා තියෙනවා. එහි උපත ලබන සත්‍යයන්ට බුද්ධත්වයේ කරා යාමකට පහසු වන බව විශ්වාස කරලා තියෙනවා. නමුත් මේ ඔක්කොම අයිති වෙන්නේ මහායාන බෞද්ධයන්ට පමණයි. මේ ජපානය, කොරියාව, වියට්නාමය සහ තායිවානය වැනි රටවල අමිතාභ බුදුරජාණන් වහන්සේ පිළිබඳව භක්තිය ඉතා ප්‍රබලයි. ඔහු බැතිමතුන්ද නමෝ අභිතාභය හෝ නමෝ අභිධූභෝ යනුවෙන්ද සිහිපත් කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් අනුගමනය කරන්නේ ථේරවාදී බුදුදහම. අමිතාභ බුදුරජාණන් වහන්සේ ගැන තනක් ගන්න. කෙසේ වෙතත් අමිතාභ බුදුරජාණන් වහන්සේ පිළිබඳ කතාවල සහ ඉගැන්වීම් වලද මූලික වන්නේ නිවන් අවබෝධයම තමයි. මෙම හේතුවෙන් උන්වහන්සේ ලෝපුරා මිලියන ගණන් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාවට පාත්‍ර වෙලා තියෙනවා. ඔබ ඇත්තටම අමිතාභ බුදුරජාණන් වහන්සේ ගැන සිතන්නේ කුමක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා.